සුදසක යාළුවනේ 2027 අප්‍රේල් එකේ ජපානට එන්නේ නංගල මල්ලා සමහර දෙනෙක් බාහිලා ඉන්නවා මොකද ජපානයේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ජපානයේ අලුත් අගමැතිනියගේ අලුත් නීති රීති සහ අනබනත් හින්දා ගොඩ දෙනෙක් බාහිලා ඉන්නවා මොකද අප්‍රේල් එකේ ඇවිල්ලා සමහර අය ඉන්නේ ලෝන් දාලා ඒ ලෝන් දාලා ඇවිල්ලා ලෝන් එක ගෙවා ගන්න බැරි වේද ඊට පස්සේ ස්කූල් ෆීස් ගෙවා ගන්න බැරි වේද ජොබ් එකක් හොයා ගන්න බැරි වේද ඔය ගොඩක් දේවල් ගැන ගොඩාක් අය විවිධ ප්‍රශ්න අහනවා. ඒකින්ද මං හිතුවා එයාලට සහනයක් වෙන්න කොහොමද ඒ කියන්නේ ජපානයේ සාමාන්‍ය ජොබ් එකක් කරලා ඒ කියන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කොයි වගේ ආදායමක් හොයා ගන්න පුළුවන්ද? ඒ සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක්ගේ වියදම මොන වගේද කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්න. මං අද මේකේ ඔයාලගේ කොහොමද ටැක්ස් කැපෙන්නේ? ඔයාලගේ සාමාන්‍ය කොයි වගේ වියදම් දයන්නේ? වියදම් අඩු කරගන්නේ කොහොමද? මේ හැමදේම මේ වීඩියෝ එකෙන් සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා තාමත් මගේ channel එකේ වීඩියෝස් බලන්නේ මගේ channel එක subscribe කරලා නැතුණා subscribe කරලා bell සරම බලා තියාගන්න. වීඩියෝ දැම්ම ගමන් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මගේ Facebook page සහ Instagram page එකත් follow කරලා තියාගන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් යාළුවනේ තවත් වෙලා නොගෙන intro එකට ගිහිල්ලා අපි වීඩියෝ එකට යමු. ජපානයේ ස්ටුඩන්ට් වීසා වලින් එන්නේ නංගිලමල දන්නවා ඇති. ජපානයේ නීතිය අනුව ස්ටුඩන්ට් කෙනෙක්ට වැඩ කරන්න පුළුවන් සතියට පැය 20ක් විතරයි. එතකොට මාසයකට පැය 28ක් 4ක් විතරයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඊගලි කරන්න පුළුවන් එක ජොබ් එක ගැන විතරයි. සමහර අය ජපානට ජොබ් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර අය තුනක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කතා කරන්නේ එක ජොබ් එකක් කරලා කොහොමද ඔයාලගේ වියදම් ටික කළමනා කරගන්නේ? කොච්චර ගාණක් ඉතුරු කරන්න පුළුවන්ද? දවල්වශයෙන් මේ දේ තමයි මම අද මේ වීඩියෝෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් ජපානයේ එක් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ගෙවන අවම වැටුව වෙනස් වෙනවා. ජපානයේ වැඩිම වැටුපක් ගෙවන්නේ ටෝකියෝ වල. ඒක 1227 තමයි ටෝකියෝ වල අවම වැටුප. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක්ගෙන් මොකක් හරි වැඩක් ගන්නවා නම් එයාට අවම වශයෙන් පැයකට 1226ක් ගෙවන්න ඕනේ ටෝකියෝ වල. ඊට පස්සේ වැඩිම ගාණක් ගෙවන්නේ කනගාව කෙනෙක්ගේ 1225. මේ වගේ එක කෙනෙක්ගෙන් කෙනෙකුට ගෙවන අවම වැටුව වෙනස් වෙනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් ජපානයේ 1250ක් වගේ ගෙවන ජොබ් එකක් හොයාගන්න සාමාන්‍යයෙන් ගොඩක් එන්නල පහසුයි. මොකද ඊට වඩා ටෝකියෝ වල නම් 1500 1600 වගේ ගෙවන රෙස්ටුරන්ට් වගේ දේවල් ලේසියෙන් හොයාගන්න පුළුවන්. හැබැයි අනිත් ප්‍රාන්තවලට යද්දී මේක ටිකක් වෙනස් වෙනවා. ඒක නිසා මම ජපානයේ එක දුර ප්‍රාන්තවලට යන අයටත් සාධාරණ කෙනෙක් කළා yen 1250ක් කියන වැටුපක් අරගෙන කොහොමද ඔයාලා මාසික වියදම හදාගන්නේ කියන එක ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලා 1250ක් කියන GQ එක ඒ කියන්නේ පැයකට ගෙවන වැටුවක් හම්බ වෙනවා නම් ඔයාලා සාමාන්‍ය මාසෙකට කොළ 14කට ආසන්න මුදලක් හොයාගන්න පුළුවන් එක ජොබ් එකක් කරලා. එතකොට ඔයාලට මාසෙකට කොළ 14ක ආදායමක් එනවා. හැබැයි මේ කොළ 14ක ආදායමක් ආවට ඔයාලා ජපානට ගෙවන්න ඕනේ ටැක්ස් ගෙවන්න තියෙනවා. ඊට අමතරව හොකේන් එක. ඊට අමතරව පෙන්ෂන් එක. ස්ටුඩන්ට් කෙනෙක්ට පෙන්ෂන් එක 0 කරන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඔයාලා ස්ටුඩන්ට් කාලේ ඉඳි පෙන්ෂන් එක ගෙවන්න ඕනේ. ඒක ඔයාලට 0 කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයාලා අනිවාර්යෙන් හොකේන් එක සහ ජුමිස් එක ගෙවන්නම ඕනේ. ඒ කියන්නේ සිටි ටැක්ස් එකයි ඉන්ෂුරන්ස් එක ඔයාලා අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ඒ දෙක ඔයාලට ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් දැන් ඉස්සර වගේ නෙමෙයි ඔයාලා ගෙවලා තිබුණාද වීසා රිනිව් කරද්දී වීසා හම්බෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ වීසා නොලැබී යාමේ සම්භාවිතය ගොඩක් වැඩි. මොකද පහුගිය දවස්වල ගොඩක් අයට කවුරු ගැහුවා මේ හොකේන් ඉන්ෂුරන්ස් හොකේන් එකයි ජුමිස් එක එහෙම නැත්නම් සිටැක්ස් එකයි හරියට ගෙවුවේ නැති අයට. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් මේ දේවල් මුල ඉඳන් හරියට ගෙවාගෙන යන්න නැත්නම් අන්තිමට ලොකු ගාණක් ඇවිල්ලා ඔයාලා හිර වෙන්න බලනවා. සාමාන්‍යයෙන් ඉන්ෂුරන්ස් එක ස්ටුඩන්ට් කෙනෙක් සාමාන්‍යයෙන් ටිකක් අඩු ගාණක් එන්නේ සාමාන්‍යයෙන් සෙන් 5ක් වගේ මුදලක් ඔයාලට ඉන්ෂුරන්ස් එකට යනවා. මේකත් කෙනෙක්ගෙන් කෙනෙකුට වෙනස් වෙනවා.
ඊට අමතරව ජූමින්ස් එක. මේකත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයෙන් වෙනස් වෙනවා. ඔයාලා ඉන්න ශ්‍රී එක අනුව වෙනස් වෙනවා ඔයාලගේ ජූමින්ස් එක. ඔයාලා ටෝකියෝ වගේ ඉන්නවනම් ඔයාලගේ ජූමින්ස් එක ටිකක් වැඩි. ඔයාලා ටිකක් ඇතුලේ ගම්බද පැත්තක ඉන්නවනම් ඔයාලගේ ජූමින්ස් එක ටිකක් අඩු වෙනවා. මේකත් එකෙන් පැත්තෙන් පැත්ත වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට මාසෙකට කොළ දෙකත් අතර මුදලක් මේ ටැක්ස් එකයි හොකෙන් එකටයි ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාලගේ කොළ 14ක මුදලක් ඔයාලට ලැබුණොත් සාමාන්‍යයෙන් කොළ 13ක් හෝ 12ක් තමයි ටැක්ස් ඉන්ෂුරන්ස් එකයි ටැක්ස් එකයි ගෙවුවට පස්සේ ඔයාලගේ අතේ ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ඔයාලා ගෙවන්න ඕනේ මේකෙන් ඊට පස්සේ ඔයාලගේ ප්‍රධාන වියදම් තියෙනවා. ඔයාලා එපාර්ට්මන්ට් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ සමහර අයට ඉස්කෝලෙන් එපාර්ට්මන්ට් දෙනවා. සමහර ඉස්කෝලේ එපාර්ට්මන්ට් වලින් ටික දවසක් ඉඳලා එළියෙන් ඊට වඩා අඩුවට එපාර්ට්මන්ට් ගන්නවා. මෙහෙම එපාර්ට්මන්ට් ගත්තට කමක් නැහැ නංගි මල්ලි. හැබැයි ඔයාලා තනියම ඉන්නවනම් තනියම ඉන්නවා ඔයාලට අඩුම සාමාන්‍යයෙන් කොළ 3ක් විතරවත් යනවා එපාර්ට්මන්ට් එකකට ගෙවන්න. ස්ටුඩන්ට් කාලේදී ඔයාලා තනියම ඉන්නවා කියන්නේ ඒක ඔයාලට ටිකක් ලොකු බරක්. මොකද ඔයාලට හම්බෙන්නේ පොඩි ගාණයි වැඩ කරන්න පුළුවන් පොඩි ටයිම් එකයි. එතකොට ඒකේ ලොකු මුදලක් එපාර්ට්මන්ට් එකට වියදම් කරනවා කියන්නේ බොරු වැඩක්. මොකද ස්ටුඩන්ට් කාලේ ලොකු එපාර්ට්මන්ට් අරගෙන තනියම ඉන්න ගියොත් ඔයාලා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒක නිසා ඔයාලා පුළුවන් තරම් සාමාන්‍ය 1k එපාර්ට්මන්ට් එකක් හෝ 1DK එපාර්ට්මන්ට් එකක් අරගන්න පුළුවන් නම් ඔයාලා යාළුවෙක් හෝ දෙන්නෙක්ව එපාර්ට්මන්ට් එකට සෙට් කරගන්න. එතකොට ඔයාලට එපාර්ට්මන්ට් එක ගන්න ෂෙයා කරගන්න පුළුවන්. සාමාන්‍ය කොළ 3ක එපාර්ට්මන්ට් එකක් ගත්ත කියන්නකෝ. ඔයාලා තව යාළුවෙක් එක්ක ඉන්නවනම් ඔයාට යන්නේ එපාර්ට්මන්ට් එකේ යචින් එක කොළ 1.5ක් වගේ. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් කොළ 13ක් ඔයාලා ඉතුරු වෙච්ච ගානේ කොළ 1.5ක් අයින් කරොත් ඔයාලට එතකොට කොළ 11.5ක් හෝ 11ක් වගේ මුදලක් ඔයාලගේ අතේ ඉතුරු වෙනවා. අනිත් වැඩ කටයුතු ටික කරගන්න. ඊට පස්සේ ඒ එපාර්ට්මන්ට් එකට කරන්ට් බිල් එක එනවා කියන්නකෝ. කරන්ට් බිල සාමාන්‍යයෙන් සෙන් 5ත් කොළයක් අතර ගානක් තමයි සාමාන්‍යයෙන් කරන්ට් බිල එන්නේ. මේකත් ඔයාලා කොළයක් ආවා කියන්නකෝ. මේකත් ඔයාලා ෂෙයා කරගත්තොත් ඔයාලට සෙන් 5ක් වගේ තමයි ඔයාලගේ කරන්ට් බිල එතකොට යන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලගේ කොළ 11මාරක් වගේ ඉතුරුලා තියෙන එකෙන් සෙන් 5ක් අයින් කරාම කොළ 11ක් කොළ 10මාරක් වගේ ඔයාලගේ අතේ ඉතුරු වෙනවා. ඊට පස්සේ එකෙන් ඔයාලා ගෑස් බිලයි වතුර බිලයි ඒ දෙකටත් කොළයක් අයින් කරොත් එතකොට ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලගේ අතේ කොළ 10ක් හෝ 9මාරක් කොළ 10ක් 9මාරක් වගේ මුදලක් අතේ ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය කොළ 10ක් කොහමද ඉතුරු කරගත්තේ කියන්නකෝ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ ප්‍රධාන දේ තමයි ෆෝන් බිල් එක. මේකෙදි ඔයාලා කරන ගොඩක් අය අලුතෙන් එන ගොඩක් නංගිලි මල්ලි කරන වැරද්ද තමයි ඔයාලගේ ඉස්කෝලේ ඔයාලට ආව ගමන් ඔයාලගේ කැමති අයට ඉස්කෝලෙන් ෆෝන් අරන් දෙනවා. මේක ඔයාලට අරන් දෙන්නේ ගෙවීමේ ක්‍රමයට. ඔයාලට පුළුවන් දැන් ජපානයේ තියෙන අලුත්ම iPhone එකක් හෝ එහෙම නැත්නම් Samsung වල තියෙන අලුත්ම Samsung ෆෝන් එකක් Galaxy එකක් ලබා ගන්න පුළුවන් ගෙවන්න. ගොඩාක් නංගිලි මල්ලිලා ආව ගමන් මෙන්න මේ උගලට අහු වෙනවා. ගොඩ දෙනෙක් ආව ගමන් ගෙවන්න ගන්නවා ෆෝන් එකක්. මේක එක්ක අවුරුද්දකට එහෙම නැත්නම් අවුරුද්දකට ගෙවන්න එයාලා හදලා දෙනවා. එතකොට නංගි මල්ලි ඔයාලට ෆෝන් බිල් එකට අමතරව අර ෆෝන් එකේ ගානත් ඔයාලට ගෙවන්න වෙනවා අවුරුද්දක් හෝ අවුරුදු දෙකක්. සාමාන්‍ය අවුරුදු දෙකක් වගේ දැම්මොත් කොළ 1මාරක් විතර වගේ ෆෝන් බිල් එක. 1මාරක් කොළ 2ක් විතර ෆෝන් බිල් එක එනවා. එහෙම આવොත් ඔයාලව හිර වෙනවා ලොකු ගාණක් ගෙවන්න වෙනවා. ඔයාලගේ සාමාන්‍ය පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ හොඳ ෆෝන් එකක් තියෙනවා නම් මම කියන්නේ ඔයාලා SIM එකක් විතරක් ගන්න. ඒක තමයි හොඳම දේ. එතකොට ඔයාලා හොඳ data package එකක් දාලා SIM එකක් ගත්තොත් දැන් රකුතින් වගේ SIM තියෙනවා unlimited package තියෙන. ඒවා සෙන් 5කට වඩා අඩු මුදලකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලා software එක වගේ unlimited package එකක් දාලා ගත්තොත් ඔයාලට සෙන් 7ක් වගේ තමයි මුදලක් යන්නේ. එතකොට නංගි මල්ලි ඔයාලගේ ෆෝන් බිල කොලයකට ඔයාලා SIM එක කරගත්තොත් ඔයාලට පුළුවන් කොළ 9ක් ඉතුරු කරගන්න අර බිල් සේරම අතහැරියට පස්සේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ලොකුම වියදම තමයි ඔයාලට කෑම බීම වලට යන වියදම. මේකත් එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. මොකද සමහර අය ගොඩාක් කන අය ඉන්නවා, සමහර අය ටිකක් අඩුවෙන් කන අය ඉන්නවා.
මේක කෙනාගෙන් කෙනාට ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා ගෙදර හදාගෙන ඔයාලා බඩු ගෙනල්ලා ගෙදර හදාගෙන සාමාන්‍යයෙන් කන කෙනෙක්ට කොළ දෙකෙන් කොළ දෙකත් කොළ තුනත් අතර ගානකින් ෂේප් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා එළියෙන් කනවා බොනවා නම් ඒක ඊට වඩා වැඩි ගාණක් යනවා. මොකද ලොකු වේදමක් දරන්න සිද්ධ වෙන හින්දා. ඒක නිසා මම කියන්නේ ස්ටුඩන්ට් ඉන්න කාලේ පුළුවන් තරම් බඩු ගෙනල්ලා ගෙදර කෑම හදාගෙන කන එක ගොඩාක් හොඳයි කියලා මට හිතෙනවා. මොකද එතකොට ඔයාලට අර කොළ 9ක් විතර ඔයාලගේ අතේ දැන් ඉතුරුලා තියෙනවනේ. ඒකෙන් ඔයාලා කොළ දෙකක් තුනක් අයින් කළොත් ඔයාලා කොළ තුනක් අයින් කරා කියන්නකො. එතකොට ඔයාලගේ අතේ කොළ 6ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ජොබ් එකකට යනවා. ඔයාලා ෆුට් සයිකල් එකක් කියන්නේ බයිසිකලයක් වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක යන්න. එහෙම නැති වුණොත් ඔයාලට ට්‍රේන් එක යනවා නම් ට්‍රේන් එකටත් ගාණක් යනවා. සමහර ජොබ් වලින් කෝච්චි එක දෙනවා. ඒ කියන්නේ ඔයාලා ජොබ් එකට එනවට ට්‍රේන් එකේ ගාණ සමහර ජොබ් වලින් දෙනවා. හැබැයි සමහර ජොබ් වලින් ඔයාලගේ ට්‍රේන් එකේ ගාස්තුව දෙන්නේ නැහැ. එතකොට එහෙම තැන්වල ඔයාලට ෆුට් සයිකලයක් වගේ තියෙනවා නම් බයිසිකලයක් වගේ තියෙනවා නම් ඔයාලට ඒකෙන් යද්දි අර ගිවන් නැති වියදම කවර් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ට්‍රේන් එක ගියොත් ඒක ඔයාලගේ සැලරි එකෙන් තමයි අඩු වෙන්නේ. ඒක නිසා ඒ වගේ දේවලුත් හිතන්න. අනිත් දේ තමයි මම කලින් කියන්න බැරුණා එපාර්ට්මන්ට් එකක් ගද්දි ඔයාලා ටෝකියෝ වගේ ටවුන් එකකින් එහෙම නැත්නම් කොහේ හරි ඔයාලගේ ප්‍රාන්තේ තියෙන ටවුන් එකක් ළඟින් එපාර්ට්මන්ට් ගන්න ගියොත් ඒ එපාර්ට්මන්ට් වල මිල ගොඩක් වැඩි. ඒක නිසා ඔයාලා ගද්දි ටිකක් ටවුන් එකෙන් ටිකක් ඇතුළට එන්න පුළුවන් නම් ගන්න පුළුවන්. එතකොට ඔයාලා ටිකක් අඩු ගානකට එපාර්ට්මන්ට් හොයාගැනීමේ හැකියාව තියෙනවා. අනිත් දේ තමයි ස්ටේෂන් එක ළඟ. එකේ ළඟ එපාර්ට්මන්ට් ගොඩාක් ගණන් වැඩි. ඒක නිසා ඔයාලා ටිකක් විනාඩි 10ක් 15ක් පයින් ඇවිදගෙන යන්න පුළුවන් දුරින් එපාර්ට්මන්ට් එකක් ගත්තොත් ටිකක් අඩු මුදලකට ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට නංගි වලේ සාමාන්‍ය කොළ 14ක් ගත්තොත් ස්ටුඩන්ට් කෙනෙක් සාමාන්‍යයෙන් කොළ 5ක් 6ක් මාන්සෙලා ඉතුරු කරගත්තොත් මේ වගේ ගාණක් දැන් තියෙන තත්ත්වයන්ව ඉතුරු කරන්න පුළුවන්. මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මොකද සමහර නංගිල මල්ලි ඉන්නවා සිගරට් බොන, අරක්කු බොන ඒවට ගොඩක් වියදම් කරන අය. එතකොට ඒ වගේ ඒවට වියදම් ගියාට පස්සේ ඉතුරු ගන්න ටිකක් ගොඩාක් අමාරු වෙනවා. මොකද අනිත් දේ තමයි යාළුවොත් එක්ක ජොබ් එකට යන්න නැතුව පාටි දාලා ආතල් දාන්න ගියොත් ගොඩාක් අමාරු වෙනවා ස්ටුඩන්ට් කාලේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේවල් වලින් වැළකීලා මම කියන්නේ සීරියසියෙන් කරන්න එපා කියලා. මොකද ඒක කරන්න බැරි දෙයක්. මොකද ස්ටුඩන්ට් ඉඳි යාළුවොත් එක්ක ඒ දේවල් කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි ඒවා ලිමිට් එකකට තියාගත්තේ නැත්නම් ගොඩක් අමාරු වෙනවා. ඔයාලගේ ගකු එක වගේ ගෙවන්න එද්දි ගොඩක් අමාරු වෙයි ඉස්සරහට. මොකද දැන් ඉස්සරහට අලුතෙන් නීති සම්පාදනය වෙන්න ඉඩ තියෙනවා. මොකද 2026 ඉඳන් සමහරලාට වීසා රිනිව් කරද්දි මේ ඉදි තියෙන්නේ යෙන් 6000ක මුදලක්. මේක 2026 දී සමහරට මේක කොළ 3 ඉඳන් කොළ 10 අතර ගානකට යන්න ඉඩ කඩ තියෙනවා. ඒක නිසා ඒ වගේ දේවල් වලටත් වීසා රිනිව් කරන්න, ඒ වගේ දේවල් වලට සල්ලි ටික ඉතුරු කරගන්න ඕනේ. ඊට අමතරව ගක් ගන්න ඕනේ. ඒ වගේ දේවල් වලට සල්ලි ඉතුරු කරගන්නවා. ලංකාවේ ලෝන් එකක් තියෙනවා. ඒ ලෝන් එක ගෙවා ගන්න ඕනේ. ඒවට හරි ප්ලෑන් එකක් ඇතුව ගියේ නැත්තම් ජපාන් ජීවිතේ ටිකක් අමාරුයි. ස්ටුඩන්ට් ජීවිතේ ඉස්සර වගේ නෙමෙයි දැන් නීති රීති වැඩි. ඒක නිසා ගොඩක් ස්ටුඩන්ට් ඉන්න අයට ටිකක් අමාරුයි. මං කියන්නේ ස්ටුඩන්ට් එන්න එපා කියලා. ස්ටුඩන්ට් ආවොත් ඔයාලට පළවෙනි අවුරුදු 4 ලොකු කට්ටක් තිබ්බට ඊට පස්සේ ඔයාලට ලස්සන ජීවිතයක් ජීවිතයක් හදාගන්න පුළුවන්. හැබැයි ඔයාලට ටිකක් ලංකාවේ ලොකු ලෝන් එකක් දාලා එනවා. ඔයාලගේ අතේ ඔයාලට සල්ලි හොයන්න බලාගෙන ඉන්නවා නම් දැන් තත්ත්වයේ විදිහට නම් මම කියන්නේ ස්ටුඩන්ට් වීසා එනවට වඩා SSW වගේ වීසා එකකින් ජපානට එනවා නම් ඔයාලට ආවදාස් දැන් තියෙන්නේ වැඩ කරන්න. ඔයාලගේ ආවදාස් දැන් ඔයාලට ජොබ් කරන්න තමයි තියෙන්නේ. ඔයාලගේ එතකොට මාස අන්තිමට බේසික් එකේ කොළ 18ක් හම්බ වෙනවා. මේක කම්පැනිට වෙනස් වෙනවා. කොළ 18ක් කිව්වට ඊට වඩා වැඩි ගාණක් ගොඩක් කම්පැනි වල හම්බ වෙනවා. ඒක නිසා මේ වගේ දේවලුත් හිතලා
ඔයාලා එන වීසා එක තීරණය කරන්න. හැබැයි ඔයාලට වයස තියෙනවා නම් ඔයාලට වයස තියෙනවා නම් මහන්සි වෙලා කැපෙලා වැඩ කරන්න පුළුවන් නම් ඔයාලා ස්ටුඩන්ට් වගේ වීසා එකකින් එන්න නිදි මරන්න පුළුවන් නම් නිදි මරලා හැබැයි නිදි මරලා කැපීම් කරන්න පුළුවන් ස්ටුඩන්ට් එන්න. මොකද මේක අවුරුදු 4ක් හෝ 6ක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ජීවිතයක් ලබා ගන්න පුළුවන්. මම හිතනවා අද වීඩියෝෙන් ඔයාලට ඔයාලගේ තිබ්බ ප්‍රශ්න ගැටලු ගොඩක් ඒවට පිළිතුරු හම්බෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එකේ මොන හරි ඔයාලට අපහැදිලි තැන් නොතේරෙන තැන් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. එහෙම නැත්නම් මගේ Facebook page එකට හෝ Instagram එකට යොමු කරන්න. මම ටයිම් එකක් තියෙනලාට ඒවට පිළිතුරු සපයන්න. එහෙනම් යාළුවනි තවත් මේ වගේ වීඩියෝ හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අදට මම සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.